Bluetooth mode. හරි අද අපි මේ වීඩියෝ එකෙන් බලමු Bluetooth ස්පීකර් එකක් හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම කියන්නම් මේකට අපිට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. ඔයාලා ගන්න ඕන මේ වගේ කම්පියුටර් ස්පීකර් දෙකක්. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මම අරන් තියෙනවා කම්පියුටර් ස්පීකර් දෙකක්. මම මේක ස්පීකර් අයින් කරලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ ඇම්ප් එකකුත් තියෙනවා. මේ ඇම්ප් එක ඔයාලා අයින් කරගන්න ඕන. මේ ඇම්ප් එහෙම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ස්පීකර් මේ වගේ ස්පීකර් එකක් හොයා ගන්න ඕන. කම්පියුටර් ස්පීකර් එකක් මම අරන් තියන්නේ. එහෙම නැත්නම් ඔයාලා ගාව තියෙන වෙනත් ස්පීකර් ගන්න පුළුවන් මේ විදියට. පෝටබල් ස්පීකර් ගන්නත් පුළුවන්. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මේ වගේ කැඩිච්ච ඒවා ඔයාලට ගන්න පුළුවන්. එහෙම කැඩිච්ච එකක් තියෙනම් ඔයාලා ගන්න. ඒකේ මේ විදියට Bluetooth ස්පීකර් එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙහෙම ස්පීකර් නැත්නම් ඔයාලා මොනවා හරි භාවිතා කරලා ඔයාලට කොටු හැඩයට හදා ගන්න පුළුවන්. ඒකට ඔයාලා ස්පීකර් එක කඩෙන් අරන් සම්බන්ධ කරලා මේ විදියට කරගන්න පුළුවන්. ස්පීකර් එක කඩෙන් අරගෙන ලී වලින් ෆ්‍රේම් මේ එකක් හදාගෙන කේසින් එක හදාගෙන ඒකට ස්පීකර් එක හයි කරලා මේ විදියට Bluetooth වලින් වැඩ කරන ස්පීකර් එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ගන්න ඕන මෙන්න මේ ඇම්ප් එක. මේ ඇම්ප් එක ඔයාලා කඩේ මිලදී ගන්න ඕන. මේ ඇම්ප් එකේ වර්ගය වෙන්නේ PAM 83යි 84.3 කියන PAM 84.3 කියන ඇම්ප් එක ගන්න ඕන. ඒක පොඩි ඇම්ප් එකක්. රුපියල් 100 ගාණක් වගේ වේවි. ඊට පස්සේ ඔයාලා මේ Bluetooth මොඩියුල් එක ගන්න ඕන. මේකේ නම වෙන්නේ 82D12යි Bluetooth speaker module කියලා. ඔයාලට ඉල්ලලා ගන්න පුළුවන්. 82D12 කියන Bluetooth speaker module එක ඔයාලා ගන්න ඕන. මේ විදිහට ඔයාලා මේ module එක ගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පැහැදිලිව පේනවා ඇති. හරි දැන් ඔයාලා කම්පියුටර් ස්පීකර් එකක් නම් ගන්නෙ. ඔයාලා මේ ස්පීකර් එකේ මේක ඇතුලේ තියෙන ඇම්ප් එක ගලවලා ගන්න ඕන. මේ ඇම්ප් එක ගලවලා ගන්න මම මේකේ නේ හදන්නේ. මම වෙනම තව එකක් ගත්තා. මම මේකේ තමයි මේ ස්පීකර් එක හදාගන්නේ. මම මේකට ස්පීකර් දෙකක් හයි කරනවා. මේ විදිහට බලා ගන්න පුළුවන්. ස්පීකර් දෙකක් හයි කරනවා. ඔයාලා ලොකු හොඳ සවුන්ඩ් තියෙන ස්පීකර් එකක් ගන්න. හරි මේක ඇතුලේ තියෙනවා පොඩි ඇම්ප් එකක්. මේ යන දෙක ගලවලා දාලා මේ ඇම්ප් එක අයින් කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට කම්පියුටර් ස්පීකර් එකක් ගත්තොත් තව මෙන්න මේ වගේ ජැක් එකක් තියෙනවා. ඔඩියෝ ජැක් එක. මේක අපිට අවශ්‍ය වෙන්නේ මේක ගලවලා අයින් කරගන්න. අපිට මෙන්න මේ වයර් එක අවශ්‍ය වෙනවා. ඔයාලා දන්නවා මේක තමයි අපි USB port එකට හයි කරගන්නේ. මේකෙන් තමයි අපි මේ මොඩියුල් වලට ඇම්ප් වලට කරන්ට් එක දෙන්නේ, පවර් එක ලබා දෙන්නේ. මෙතන ඔයාලට වයර් බලා ගන්න පුළුවන්. මේකට තියෙන වයර්. ඒ වයර් පන්නලා ගන්න කළු පාටයි දුඹුරු පාටයි වයර් බලා ගන්න පුළුවන්. කළු පාට වයර් එකයි දුඹුරු පාට වයර් එකයි මේකට අවශ්‍ය වෙන වයර් එක ගලවලා ගන්න. හරි මේ කම්පියුටර් ස්පීකර් එකේ තිබ්බ ඇම්ප් එක ඒ ටික ගලවලා අයින් කරගත්තට පස්සේ මේ විදිහට මේ එකේ තමයි අපි ඇම්ප් එකයි Bluetooth මොඩියුල් එකයි සම්බන්ධ කරගන්නේ. මම මේ දෙක මේකේ අලව ගන්නවා. ස්පීකර් එක දාන්න ඉඩ තියෙනවා. ඒකින්ද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා බලන්න ඔයාලගේ එක පොඩි මේකක් නම් හයි කරගන්න බැරි වෙයි. මේ වගේ ඉඩ තියෙන එකක්ද කියලා ඔයාලා බලන්න. මුලින්ම තියලා බලන්න හයි කරගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ දැන් මේකෙදි ඔයාලට පෙන් චිප් හයි කරගන්න බෑ. පෙන් ඩ්‍රයිව් චිප් ඒවා මේකට සම්බන්ධ කරගන්න බෑ. මේකට පුළුවන් Bluetooth කනෙක්ට් කරලා විතරයි ඔයාලට සින්දු අහන්න පුළුවන්. පෙන් ඒව ගහන්න බෑ. දැන් ගොඩක්ම Bluetooth වලින් තමයි සින්දු අහන්නේ වැඩ කරන්නේ. ඒකින්ද පෙන් ඩ්‍රයිව් චිප් ඒව භාවිතා කරන එක අඩු වෙගෙන යනවා. ඒකින්ද මේකට ඔයාලට Bluetooth ඔයාලගේ ෆෝන් එකෙන් Bluetooth කනෙක්ට් කරගෙන විතරයි සින්දු අහන්න පුළුවන්. හරි අපි දැන් බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. දැන් මම මේ වගේ වයර් එකක් ගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙන් තමයි මම පවර් ලබා දෙන්නේ. වෝල්ට් 5ක් ලබා දෙන්නේ. මම මේක හයි කරනවා. මේ විදිහට ෆෝන් charger එකකට. ඊට පස්සේ ඒකෙන් තමයි මේ ඇම්ප් එකටයි Bluetooth මොඩියුල් එකටයි විදුලිය ලබා දෙන්නේ. ඔයාලට මේක බලා ගන්න පුළුවන්. රතු පාටයි කළු පාටයි වයර් දෙකක් තියෙනවා. මෙන්න මේ වයර් දෙක ඔයාලා පාසල ගන්න. පාසලනේ සුද්ධ කරලා ගන්න. මේ විදිහට කම්බි දෙක සුද්ධ කරලා ගන්න. හරි මේ Bluetooth මොඩියුල් එකෙන් තමයි ෆෝන් එක කනෙක්ට් කරගන්නේ. ෆෝන් එක ඇප් එක ඕන එකක් ඔයාලට කනෙක්ට් කරගන්න පුළුවන්. ඒක කරන්නේ මේ Bluetooth මොඩියුල් එකෙන්. ඊට පස්සේ අපි දාන අපි ෆෝන් එකේ වන සිග්නල් එක අල්ලගන්නේ මේ Bluetooth මොඩියුල් එකෙන්. අපි Bluetooth කනෙක්ට් කරගන්නේ.
අපි මේක සම්බන්ධ කරගන්න ඕන ඇම්ප් එකකට. ඔයාලා මේක කෙලින්ම ස්පීකර් එකකට සම්බන්ධ කරාට වැඩක් වෙන්නේ නැහැ. මේක ඇම්ප් එකක් විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේකෙන් අල්ලගන්න පොඩි සිග්නල් එක අපි ඇම්ප් එකකට දාගන්න ඕන. ඇම්ප් එකෙන් තමයි මේ සිග්නල් එක වැඩි කරලා ස්පීකර් වලට ලබා දෙන්නේ. මේ දැන් අපි මේ ඇම්ප් එකයි Bluetooth මොඩියුල් එකයි සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ ඇම්ප් එක Bluetooth මොඩියුල් එකයි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලමු. මේ ඇම්ප් එකෙන් අපිට ස්පීකර් වලට අවුට්පුට් එක විදියට වොට් 3ක ප්‍රමාණයක් ලැබෙනවා. වොට් 3 ඇම්ප් එකක් මේක. හොඳට සවුන්ඩ් තියෙනවා, අවුලක් නැහැ. ඔයාලා මේක පාස ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන. මේවා කම්බි අග්‍රවල මේක පොඩි හින්දා කම්බි ගෑවෙන්න පුළුවන්. කම්බි ගෑවෙන්න දෙන්න එපා. මේක ටිකක් පාස ගන්න අමාරුයි පොඩි හින්දා. ඔයාලා පරිස්සමෙන් පාස ගන්න ඕන. කම්බි එකට ගෑවුනොත් මේක පිච්චෙන්න පුළුවන්. දැන් මෙතන ඔයාලා මේ දෙක සම්බන්ධ කරගන්නකොට ඔයාලට බලා ගන්න පුළුවන් Bluetooth මොඩියුල් එකේ out R කියලා එකක් තියෙනවා. ඒකේ out R කියන එකට මේ amp එකේ R කියන එකට සම්බන්ධ වෙන්න ඕන. වයර් එක කෙලිම දාගන්න. දැන් මම මෙතෙන්දී මේකේ amp එකේ R එකට මේකේ R එක මේ විදිහට වයර් දෙක අරගෙන එකට සම්බන්ධ කරගන්නවා. ඔය විදිහට ඊට පස්සේ මෙතන මේ Bluetooth මොඩියුල් එකේ GND කියලා එකක් තියෙනවා. GND කියන එක සම්බන්ධ වෙන්න ඕන amp එකේ T කියන එකට. ඒ කියන්නේ මැදින් තියෙන අග්‍රේට ඔය T කියලා තියෙන එකට. ඊට පස්සේ out L කියලා තියෙනවා. L out කියලා තියෙනවා. L out කියන එකට සම්බන්ධ වෙන්න ඕන amp එකේ L කියන එකට. R එක R එකට GND එක මේකේ T එකට මොඩියුල් එකේ L එක මේකේ L එකට amp එකේ L එකට. ওই විදිහට අග්‍ර තුන ඔයාලා එකට පාස ගන්න ඕන. කෙලිම වයර් දාලා මේක පාස ගන්න. මේ විදිහට වයර් වෙන වෙනම පාස ගන්න අවශ්‍ය නැහැ. හරි මමත් මේ විදිහට මේ වයර් තුන සම්බන්ධ කරගත්ත ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ වයර් වෙන වෙනම පාස ගත්තේ හින්දා තමයි මට සෙලෝ ටේප් දාන්න මම සෙලෝ ටේප් දාලා මේක මේ අලවගත්තේ මේව කරගත්තේ සම්බන්ධ කරගත්තේ. ඔයාලා කෙලිම වයර් දාලා පාස ගන්න. මම මේක ආයි භාවිතයට ගන්න හින්දා තමයි මම වයර් වෙන වෙනම පාසලා තියෙන්නේ. ආයි වැඩ වලට ගන්න හින්දා ඔයාලා එහෙම ගන්න නැත්නම් ඔයාලා කෙලිම වයර් දාලා පාස ගන්න. හරි දැන් මේ දෙකටම අපි විදුලිය ලබා දෙන්න ඕන. මේ දෙකටම විදුලිය වෙන වෙනම ලබා දෙන්න අවශ්‍ය නැහැ. අර වගේ වයර් එකක් පාවිච්චි කරන හින්දා දැන් මේකෙදී ඔයාලා කරන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පිටිපස්සේ හැරෙව්වහම තියෙනවා V-in කියලා. V-in කියලා එකක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට එහා පැත්තේ තියෙනවා GND කියලා ඔයාලට පේනවා ඇති. මෙතන තියෙනවා GND කියලා. මේ GND කියන්නේ ground එක. ඒ කියන්නේ ඍණ අග්‍රේ. ඊට පස්සේ ඔයාලට මේ amp එකෙත් බලා ගන්න පුළුවන් වෝල්ට් 5යි කියලා තියෙනවා. ඔයාලට පේනවා ඇති 5යි වෝල්ට් කියලා තියෙනවා. තව එකක් එහා පැත්තෙන් තියෙනවා GND කියලා. මේ GND කියන්නේ මේකෙත් ඍණ අග්‍රේ ground එක. ඔයාලා දැන් මේ GND එකට මේකේ US මේ Bluetooth මොඩියුල් එකේ GND එකට amp එකේ GND එක එකට ওই විදිහට සම්බන්ධ කරගන්න. මම මේ විදිහට ඒ දෙක එකට සම්බන්ධ කරගන්නවා. ඔයාලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙන වෝල්ට් 5යි කියන එකට මේකේ V-in කියන අග්‍රේ ওই විදිහට සම්බන්ධ කරගන්න. හරි මම මේ විදිහට මේ දෙක සම්බන්ධ කරගත්තා. ධනට ධන ඍණට ඍණ තමයි ඔය සම්බන්ධ කරගත්තේ. දැන් මම මේ වයර් එක ගන්නවා. මේ වයර් එක අරගෙන මේකේ කළු පාට වයර් එක වෙන්නේ ground එක. ඒ කියන්නේ ඍණ අග්‍රේ. මේකේ රතු පාට වයර් එක වෙන්නේ ධන අග්‍රේ. ඒ කියන්නේ මේකේ V-in කියන එක මේකේ 5 වෝල්ට් කියලා ගහලා තියෙන්නේ ධන අග්‍රේ. දැන් මෙතෙන්දී ඔයාලා මේ ඍණ අග්‍රේට අපි දැන් මේ දෙකේම ඍණ එකට සම්බන්ධ කරගත්තා. ඒකේ ඒ වයර් දෙකටම මෙන්න මේකේ ඍණ වයර් එක සම්බන්ධ කරගන්න. මේ USB වයර් එකේ මේකේ අපි පවර් එක ලබා දෙන වයර් එකේ ඍණ අග්‍රේ මේකේ ඍණ අග්‍ර දෙකට ලබා දෙන්න. ඊට පස්සේ සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මේකේ ධනට ධන සම්බන්ධ කරගන්න. අපි මේ දෙකේම ධන එකට එකතු කරලා සම්බන්ධ කරා. ඒකට මේකේන ධන වයර් එක සම්බන්ධ කරගන්න. ඔයාලට තේරෙනවා ඇති. හරි දැන් මේ දෙක සම්බන්ධ කරගත්තොත් අපිට මේ වයර් එක දාගන්න විදියක් නැහැ. වයර් එක එළියෙන් මෙහෙන් ගන්න වෙනවා. ඒකින්ද මේක ඔයාලට බලා ගන්න පුළුවන් පිටිපස්සේ සිදුරු තියෙනවා. මම මේ සිදුරකින් තමයි මේ වයර් එක ගන්නෙ. මම ওই විදියට සිදුරකින් වයර් එක ගන්නවා. මේ විදියට. හරි මම මේ විදියට මේකේ තියෙන සිදුරකින් මේ වයර් එක ඇතුළට ගත්තා. දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙතෙන්දී මම මේ ගැටේකුත් දාගත්තා. නැත්තම් මේ වයර් එක ඇදිලා මේවෙන් ගැලවිලා යන්න පුළුවන්. ඔයාලා මේ විදියට ගැටයක් දාගන්න. එතකොට මේකේ තියෙන සිදුරෙන් මේක එළියට යන්න බලන්නේ ඇදෙන්නේ මේ වයර් එක. මෙතන අපි ගැටේ දාගනිපු තැනින් නවතිනවා. ඒකින්ද වයර් එක ඇදෙන එක නවත්ත ගන්න ඔයාලා මේ විදියට මේ වයර් එකට ගැටයක් දාගන්න.
දැන් අර කිව්වා වගේ ඍණට ඍණ සම්බන්ධ කරගන්න ධනට ධන වයර් දෙක සම්බන්ධ කරගන්න. හරි මම මේ විදිහට අපි විදුලිය ලබා දෙන වයර් එක සම්බන්ධ කරගත්තා. දැන් අපි මේක ගොඩක් වැඩ ඉවරයි. දැන් අපි කරගන්න ඕන ස්පීකර් දෙක සම්බන්ධ කරගන්න එක. දැන් මේ ඇම්ප් එකට තමයි අපි ස්පීකර් සම්බන්ධ කරගන්නේ. මේ ස්පීකර් සම්බන්ධ කරගන්නකොට ඔයාලට මෙතන පේන ඇති. ඔයාලට මෙතනින් පේන ඇති මේ ඇම්ප් එකේ තියෙනවා ධන කියලා අග්‍රයක් තියෙනවා. මෙතන අග්‍ර දෙකක් එකට තියෙනවා. එක අග්‍රයක ධන කියලා ගහලා තියෙනවා. අනිත් අග්‍රය ඍණ කියලා ගහලා තියෙනවා. ඊට එහා පැත්තෙන් තව අග්‍ර දෙකක් එකට තියෙනවා. එකක ඍණ කියලා ගහලා තියෙනවා. අනිත් එකේ ධන කියලා ගහලා තියෙනවා. මේ දෙකට තමයි අපි ස්පීකර් සම්බන්ධ කරගන්නේ. මේ ඇම්ප් එකට ස්පීකර් දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන්. වැඩි වොට් ගානක ඒවා බෑ. වොට් 3ක වගේ ඒවා. හරි දැන් මේකේ ධන කියලා තියෙන එකට ස්පීකර් එකේ ධන වයර් එක සම්බන්ධ කරගන්න. ඍණ කියන එකට ස්පීකර් එකේ ඍණාග්‍රය සම්බන්ධ කරගන්න. අනිත් පැත්තෙත් එහෙමයි ධනට ධන ඍණට ඍණ. ওই විදිහට ස්පීකර් දෙක ඔයාලා සම්බන්ධ කරගන්න. ඒක ලේසි මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේ විදිහට ස්පීකර් එක ගත්තට පස්සේ මේ ස්පීකර් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් සුදු පාට වයර් එකක් තියෙනවා රතු පාට වයර් එකක් තියෙනවා. මේ සුදු පාට වයර් එක වෙන්නේ ඔයාලට පේන ඇති. මේ සුදු පාට වයර් එක වෙන්නේ ඍණාග්‍රේ, රතු පාට වයර් එක වෙන්නේ ධනාග්‍රේ. ওই විදිහට සමහර ස්පීකර් වල ගහලා තියෙනවා ධන ඍණ. ඔයාලගේ ස්පීකර් එක වයර් ගැලවිලා නම් ඔයාලා ධන ඍණ බලලා මේක සම්බන්ධ කරගන්න. දැන් මම මේ විදිහට ස්පීකර් දෙක මේකට සම්බන්ධ කරගන්නවා. හරි මම මේ විදිහට එක ස්පීකර් එකයි හයි කරගත්තේ. මේ ස්පීකර් එක මම දැන් හයි කරගන්නේ මේක ඇතුලෙන් අලවගෙන මේ ඇම්ප් එක ඇතුලෙන් අලවගෙන තමයි මම අනිත් ස්පීකර් එක සම්බන්ධ කරන්නේ. නැත්තම් මේ ස්පීකර් එක සම්බන්ධ කරගත්තොත් මේව ඇතුලෙන් අලවන්න අමාරු වෙනවා වයර් පොඩ්ඩක් කොට හින්දා. හරි මම මේක බ්ලූටූත් මොඩියුල් එකයි ඇම්ප් එකයි දෙකම අලවගත්තා. ඔයාලට පේනවා ඇති ඇතුලෙන් මම අලවලා තියෙනවා. මේ දෙක මම මේ කප් එක ඇතුලෙන් අලවගත්තේ. මට මෙතනින් අලව ගන්න බැරි වුණා. මේ විදිහට මම ඊට තියෙන විදිහට මේක අලවගත්තා. දැන් අපි අනිත් ස්පීකර් එකත් මේකට සම්බන්ධ කරගන්න. මෙතෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වයර් දෙක තියෙනවා. ඒකෙත් ධන ඍණ බලලා අනිත් ස්පීකර් එක සම්බන්ධ කරලා මේ කුඩි මෙහෙම තියලා එන දෙක එන ටික දාලා සම්බන්ධ කරගන්න තියෙන්නේ. මම මුලින්ම මේ ස්පීකර් එකත් සම්බන්ධ කරගෙන ඉන්න. හරි මම මේ ස්පීකර් එකත් සෙලෝ ටේප් එකක් දාලා මේ විදිහට සෙලෝ ටේප් වලින් මේක වයර් දෙක සම්බන්ධ කරගත්තා. දැන් මම මේ ස්පීකර් එක මේක උඩින් හයි කරගන්න. ওই විදිහට මේකේ වයර් පොඩ්ඩක් වැඩි. මම ඒ වැඩි වයර් ටික නවලා හයි කරගන්න. හරි ওই විදිහට අපේ ස්පීකර් එක දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි දැන් මම මේක ඇරලා මේ විදිහට තියලා හයි කරගන්න. ওই විදිහට ඔයාලා බලන්න මේ එකට ෆිට වෙනවද කියලා. ඔයාලා ගාව කම්පියුටර් ස්පීකර් එක ගන්නන් තියෙන්නේ. මගේ එකට ෆිට වුණා. මම දැන් මේකට හැන ටික දාලා හයි කරගන්න. එතන මේ විදිහට ඇණේ දාලා හයි කරගන්න තියෙන්නේ. හරි මම මේ විදිහට මේ ස්පීකර් එක හැදුවා. මේ උඩින් තියෙන කෑල්ලත් සම්බන්ධ කරගත්තා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම සාර්ථකව ස්පීකර් එක හදලා තියෙන්නේ. මේ විදිහට මේක ගොඩම පරණ ස්පීකර් දෙක. හොඳට සවුන්ඩ් තියෙනවා. ඔයාලා මේ වගේ ගොඩම පරණ වැඩක් නැති පැත්තකට දාපු ස්පීකර් ගන්න. හොඳ ඒවා ගලවන්න එපා. තේරුම් නැහැ. හොඳ ඒවා ගලවන්න යන්න එපා. අපරාධේ. දැන් මම මේ විදිහට මේක ෆෝන් චාර්ජර් එකට සම්බන්ධ කරගත්තා. අපේ කේබල් එක. දැන් මේක අපිට විදුලියට සම්බන්ධ කරන්න දෙන වෝල්ට් 230ට මම මේ මල්ටි ප්ලග් එකට සම්බන්ධ කරනවා. හරි අපි දැන් බලමු මේක සම්බන්ධ කරාම වැඩ කරන විදිය. Bluetooth mode. හරි ওই විදියට ස්පීකර් එක වැඩ කරනවා. ඔයාලට හෙන්නේ නැති සාර්ථකව වැඩ කරා. දැන් අපිට තියෙන්නේ මේක ෆෝන් එකකට කනෙක්ට් කරගන්න. මම මේක ෆෝන් එකට කනෙක්ට් කරලා ඔයාලට පෙන්නන්නම්. හරි දැන් මම මේක ෆෝන් එකට කනෙක්ට් කරගන්නම්. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදියට ඔයාලා මුලින්ම Bluetooth on කරගන්න. ඔයාලා මේක කනෙක්ට් කරන විදිය දන්නව ඇති. මම මේක කලින්ම කනෙක්ට් කරන් තිබුණා. ඒකින්ද ඔයාලා මුලින්ම මේකේ ගිහිල්ලා අර පෙයා කරලා මේක ඔයාලා මේ ස්පීකර් එක තෝරගන්න. දැන් මගේ එකේ තියෙන්නේ GD82G කියලා. ඔයාලගේ සමහරකට එහෙමයි ඇත්තේ. ඒක ක්ලික් කරලා මම දැන් කනෙක්ට් කරගන්නවා. Connected. ඔයාලා බලා ගන්න පුළුවන් මේක කනෙක්ටඩ් කියලා මේ වුණා. හරි දැන් මම මේකට ඩන් දෙනවා. හරි අපි දැන් මේකට සින්දුවක් දාලා බලමු. මම කොපිරයිට් නැති ඒවා දාන්නේ. ඔයාලට කැමති සින්දුව මේක දාගන්න පුළුවන් YouTube එකෙන් කොහෙන් හරි. මම කොපිරයිට් නැති සින්දුවක් ගත්තා මියුසික් එක. මම ඒක දාලා පෙන්නන්නම් ඔයාලට.
හරි ඔයාලා දකින්න ඇති අපේ Bluetooth ස්පීකර් එක සාර්ථකව වැඩ කරා. ඔයාලා මේක හදාගෙන බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඇහෙනවා ඇති මේක කිසිම නොයිස් එකක් නැහැ. පුංචිම නොයිස් එකක් එන ටික් ගාලා ඒ ඇරෙන්න කිසිම නොයිස් එකක් මේකේ එන්නේ නැහැ. නිකන් තියෙනකොට ඔයාලට ඇහෙන්නේ නැති කිසිම නොයිස් එකක් නැහැ. හරි ඔයාලා මේක හදලා බලන්න. මේකට ඔයාලා බැටරියක් දාලා ඔයාලට තනින් තැනට අරන් යන විදිහට හදා ගන්න පුළුවන්. එහෙම කරන විදිහ අපි ඉස්සරහ වීඩියෝ එකකදී බලමු. ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන ඒක කමෙන්ට් කරන්න. මොකක් හරි ගැටලුවක් ආවොත් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. මේක යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. අපි තවත් අලුත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එකේ Arduino ගැන මේ වගේ ඇම්ප් හදන ඒවා ඒ වගේ වීඩියෝ දානවා. ඔයාලා channel එකත් එක්ක අනිවාර්යයෙන් එකතු වෙන්න. ඔයාලට පුළුවන් මේ වීඩියෝ ගිහිල්ලා බලන්න. හරි මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක හොඳ ඇති කියලා. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේක යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැම දිනකටම සුබ දවසක්.